සුබ දවසක් වේවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඔන්න මම අදත් තරම් ආවා තවත් පහසුවෙන් හදන්න පුළුවන් රෙසිපි එකක්. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අඹ මාළුව හදන විදිය. ඉතින් මේක එක එක්කෙනා එක එක විදිහට හදනවා. මම අද හදන්නේ ඉක්මනින් හදන්න පුළුවන් රෙසිපි එකක්. විශේෂයෙන් මේක හොස්ටල් වල ඉන්න අයට, බෝඩින් වල ඉන්න අයට වගේම බිසි ලයිෆ් එකක් ගෙවන අයටත් ඉතාම වැදගත් වීඩියෝ එකක්. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මම මුලින්ම මැටි ඇතිලියක් ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳට රත් වෙන්න තියෙනවා. මේ වගේ කෑම හදද්දි මැටි ඇතිලියක් ගන්න එක තමයි වඩාත් හොඳ. තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත් සුදු ලුණු සහ ඉඟුරු එකතු කරනවා. ඊළඟට රම්පේ කරපිංචා එකතු කරනවා. ඊළඟට මම මේකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් සහ 3-5 තේ හැඳක් දාලා හොඳින් බැද ගන්නවා. මිරිස් 3-5 තෙලේ හොඳට රන්වන් පාට වෙනකම් බැදගත්තට පස්සේ මම මේකට කපාගත්තු ලුණු, අමු මිරිස් සහ කුරුඳු පොත්තක් එකතු කරනවා. ඊළඟට කැලි මිරිස් ටිකකුත් මම එකතු කරනවා. ඊළඟට මම මේකට රසායන ලුණු සහ සීනි තේ හැඳක් එකතු කරනවා. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට කපාගත්ත අඹ කැලි ටිකත් මේකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. මේක විනාඩි 2-3ක් වගේ වහලා තියන්න. විනාඩි 2-3කට පස්සේ පියන ඇරලා අඹ කැලි තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මේක මද ගින්නේ තැම්බෙන්න දෙන්න. මේක විනාඩි 10ක් වගේ යනකොට තැම්බෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත අඹ කරි එක. මේ වගේ කරි එකක් හදාගත්තොත් ඔයාලට දවස් 2-3ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලලා මටත් රස කියන්න. මම අදට ගිහින් එන්නම්. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.